හරි අපි පටන් ගමු එහෙනම්. අපි ප්‍රශ්න මෙහෙමයි දැන් ඔයගොල්ලෝගේ එක්සෑම්ස් එක එක විදියට තියෙනවා කියලා දැන් අපිට පහුගිය ළඟ දවස්වල තිබුණු එක්සෑම්ස් අනුව අපිට ගන්න පුළුවන් අදහස තමයි ඒවා MCQ based papers දීලා තිබුණා. තව කෙටි ප්‍රශ්න වගේ මෑත කාලේ මේ papers වල ඇවිත් තිබුණා. කෙටි පිළිතුරු ලියන්න. එතකොට ඒ වගේ ප්‍රශ්න සහ ඒ වගේ කෙටි ප්‍රශ්න කීපයක් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මම පේපර් එකේ දාලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝගේ එක්සෑම් එක කොච්චර වෙලාවක්ද කියලා පොඩ්ඩක් කියනවාද? පැයක්ද දෙකක්ද ඇඩ්මිෂන් එකක් ඇවිල්ලා ඇති කියලා හිතනවා. chat එකේ දාන්න නැත්නම් කරගෙන යන අතරතුර බලන්නම්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට මම දාලා තියෙන්නේ විද්‍යාගාරය තුළ කසල බැහැර කරන විදි ගැන අපෙන් අහලා තියෙන ප්‍රශ්න. එතකොට වීදුරු කදාවක් එහෙම නැත්නම් ග්ලාස් ස්ලයිඩ් එකක් අපේ විද්‍යාගාරයක බොහොමයක් අවස්ථාවල පාවිච්චි කරන දෙයක්. මොන හරි සාම්පල් එකක් මේ බලද්දී අන්වීක්ෂයකින් හෝ වෙනත් පරීක්ෂණ පොඩි තියෙනවා බයෝකෙමිකල් ටෙස්ට්. ඒ වගේ දෙයක් කරද්දී අපි වීදුරු කදා පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරන වීදුරු කදාවක් කැඩුනොත් මේවා කැඩෙන්න පුළුවන් කැඩෙන බිඳෙන දේවල්. එතකොට මේ කැඩෙන වීදුරු කදාවක් අපි මොකකටද දාන්න ඕනි කියන එක. එතකොට මේකට අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕන විශේෂ කැඩුණු වීදුරු ලේබල් කළ බඳුන. එහෙම නැත්නම් ෂාප් බින් එකක් වළංගුයි. මේ දෙකෙන් එකකට තමයි දාන්න ඕනි. සාමාන්‍ය කසල බඳුනට දැම්මොත් ඒක වැරදි. ඒ වගේම කහ පැහැති ආසාදිත ද්‍රව්‍ය බෑගයටත් අපි සාමාන්‍යයෙන් වීදුරු එහෙම නැත්නම් තද මේ ෂාප්ස් තුඩු උල් සහිත ඒ වගේ දේවල් තියෙන ඒවා දාන අවස්ථා අඩුයි. මල්ෂා ආන්සර් එකක් කියලා තියෙනවානේ ජපුර ටයිම් එකක් කියලා නෑනේ. හරි කමන්නේ. අපි බලමු. එතකොට වඩා සුදුසු උත්තරේ තමයි කැඩුණු වීදුරු ලේබල් කළ බඳුනට මේක දාන එක. එතකොට ආසාදිත අපද්‍රව්‍ය මොන හරි තැවරිලා තියෙනවා නම් ඒක ඉවත් කරන්නත් පොඩ්ඩක් අපි කල්පනාකාරී වෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අපි දාලා තියෙන්නේ පුද්ගලික ආරක්ෂක උපකරණ. එහෙම නැත්නම් PPE කියනවා. එහෙම නැත්නම් personal protective equipment කියලා අපි හඳුන්වනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් අපි මම කලින් සෙෂන්ස් වලත් ගොඩක් පාරක් කියලා තියෙනවා ලැබ් කෝට් කවර් ටෝ ෂූස් කප්ලෙන් ගන්න විදියේ ෂූස් ඊට පස්සේ ග්ලව්ස් මාස්ක් ගොගල්ස් ඔන්න ඒ වගේ දේවල් තමයි මූලික වශයෙන් භාවිතා කරන PPE ලැබ් එකක් ඇතුලේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ටාගට් කරන්නේ මෙඩිකල් ෆැකල්ටි සහ සයන්ස් ෆැකල්ටි ආශ්‍රිත විද්‍යාගාරනේ. එතකොට මේවායේ භාවිතා වෙන ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් තමයි මේවා. එතකොට ඔබ අනිවාර්යෙන් විද්‍යාගාරයක ඉහිරීමක් පිරිසිදු කිරීමෙන් මේක මේ ඊටාම ගොඩක් වෙලාවට අපිට මුහුණ දෙන්න වෙන සිද්ධියක් විද්‍යාගාරේ මොන හරි හිරෙනවා හැලෙනවා සාරි සාමාන්‍යයි අපි වැඩ කටයුතු කරගෙන යද්දි. ඒතර ඒ වගේ වෙලාවක පිරිසිදු කිරීම ඔබ සතු කාර්යභාරයක්. එතකොට ඒ කාර්යභාරය කරද්දී ඔබේ ආරක්ෂාව පළවෙනි තැනට අපි තියාගන්න එක හරිම වැදගත්. මොකද පර්සන් සේෆ්ටි තමයි මම හැමදාමත් කියනා වගේ ඊටාම වැදගත් කාර්ය වෙන්නේ. එතකොට මේකෙදි අනිවාර්යයෙන්ම ඇඳ ගන්න ඕනේ ලැබ් කෝට් එක සහ අත්වැසුම්. මොකද අපි අතින් අල්ලනවා මේ දේවල් හසුරවන්න ඕන කරනවා. එතකොට ඒ සඳහා අපි අනිවාර්යෙන් ලැබ් කෝට් එක අපේ ඇඳුම් වල තැවරෙන්නේ නැති වෙන්න සහ මේ ඇඳුම් වල ඉහිරෙන්නේ නැති වෙන්න ඒකේ ආරක්ෂාවටත් අපේ ශරීරයේ ආරක්ෂාවටත් ලැබ් කෝට් එකක් අඳින්න ඕනේ සහ අත්වැසුම් අනිවාර්යෙන් පැළඳ ගන්න ඕනේ. මුහුණු ආවරණයක් විතරක් දාගෙන වැඩ කරන්න බෑ. පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය විශේෂ උපකරණ අපි හිතමු පොඩි බ්‍රෂ් එකක් ඩස්පෑන් එකක් ඒ වගේ දේවල් අවශ්‍යයි. නමුත් ඊට පෙර ඔබ අනිවාර්යෙන්ම අත්වැසුම් පැළඳ ගත යුතුයි ලැබ් කෝට් එක ඇඳ ගන්න ඕනේ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2 B. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර B. හරි. ඊට පස්සේ රුධිරය වෙන්කර කොටස් වලට වෙන් කරන යන්ත්‍රය. එතකොට විද්‍යාගාරයේ තියෙන සාමාන්‍ය උපකරණ ගැන කොමන්ලි හැම ලැබ් එකකම වගේ තියෙන්න පුළුවන් උපකරණ ගැන තමයි අපි කතා කරන්නේ. මොකද ඔබට ප්‍රශ්න ලැබෙන්නේ එක විද්‍යාගාරයක් ටාගට් කරලා නෙමෙයි සාමාන්‍යයෙන් අපි හිතමු ශුද්ධ ජීව විද්‍යාව ඊට පස්සේ බයෝකෙමිස්ට්‍රි ඊට පස්සේ ෆිසියොලොජි කියන්න පුළුවන්
ඇනටොමි සර්ජරි ඔය වගේ හුඟක් ඩිපාර්ට්මන්ට් තියෙනවානේ මෙඩිකල් ෆැකල්ටි එකක් ගත්තොත් ඊට අමතරව සයන්ස් ෆැකල්ටි එකක් ගත්තොත් ඒත් සූලොජි ප්ලාන්ට් සයන්සස් කෙමිස්ට්‍රි ඔය ෆිසික්ස් ඔය වගේ තියෙනවානේ. අතර මේ වගේ ඒවායේ ඔය හැම එකකම වගේ සාමාන්‍යයෙන් නිතරම බහුලව දකින්න හම්බෙන උපකරණ ගැන ඔබට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද විශේෂයෙන් විද්‍යාගාර සහායක තනතුරේ කටයුතු කරගෙන යන්න මේක දැනගෙන ඉන්නම ඕනේ. ඒ වගේම මේවා මොනවද කියලාවත් යම්කිසි අවබෝධයක් තියාගැනීම ඔබට ඉතාම වැදගත්. ඒවා හැසිරවීමේදී. එතකොට මේ රුධිරය වෙන්කර කොටස් වලට වෙන් කරන ඔයගොල්ලෝ සමහර විට දැකලා ඇති. රුධිරය සාමාන්‍යයෙන් අපි බ්ලඩ් එකක් ටෙස්ට් එකකට මේ සීනි බලන්න හරි කොලෙස්ටරෝල් බලන්න හරි කට්ටිය දෙනවනේ. නේද? එතකොට මේ වගේ වෙලාවට වෙන් කළා අපේ බ්ලඩ් ටියුබ් එකකට ගත්තාම මේ බ්ලඩ් එක සාමාන්‍යයෙන් ඒකාකාරී රතු පාටට අපිට පේනවා. ඊට පස්සේ ඒක ටික වෙලාවක් තියලා තිබුණාම ඒක වෙන්වීමක් අපි දකිනවා ස්තර ගානකට. ඒත් මේක තවත් හොඳට වෙන් කළා ඒ අදාළ කොටස් වෙන් කර ගැනීම සඳහා විද්‍යාගාරයේදී අපි භාවිතා කරන විශේෂිත උපකරණය තමයි සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රය. මේක ගැන මම කලින් සෙෂන් එකෙත් කතා බහ කරලා තියෙන නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රය රුධිරය වෙන් කර කොටස් වලට මේ සෙපරේට් කරගන්න ද්‍රව සාම්පලවල කොටස් වෙන් කරගන්න තමයි අපි මේක මූලික වශයෙන් භාවිතා කරන්නේ. ඊට අමතරව මේක රුධිරය පමණක් නෙමෙයි අනිවාර්යයෙන්ම ඊට අමතර වෙන ඕනෑම ද්‍රව සාම්පලයක මේක කොටස් වෙන් කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන රුධිරය තමයි දාලා තියෙන ප්‍රශ්නෙට. එතකොට අපි හිතමු ප්ලූරල් ෆ්ලුයිඩ් වගේ එකක්. එහෙම නැත්නම් CSF central මොනවාද CSF සාම්පල් එකක් ඊට පස්සේ cerebrospinal fluid ඊළඟට තව මොන හරි ඒ වගේ අපේ ඇඟෙන් ගන්න තරලයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශාක නිසාරකයක් වෙන්න පුළුවන් මේ ඕනෑම දෙයක් මේක වෙන් කරගන්න අපි මේ සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඒවා සඳහා විවිධ ප්‍රමාණවල සහ විවිධ ෆීචර්ස් ස්පෙસિෆිකේෂන් තියෙන සෙන්ට්‍රිෆියුජ් තියෙනවා ලැබ් වල අවශ්‍යතාවය අනුව. ඊළඟට මේ අන්වීක්ෂය කියන උපකරණය ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් කුඩා දේවල් විශාල කර බලා ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඊළඟට ඉන්කියුබේටරේ මම කලින් කතා කරලා තියෙනවා. අපි මොන හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කරගෙන යනකොට ඒකට අවශ්‍ය කරන පාලිත තත්ත්ව අපි හිතමු උෂ්ණත්වය වෙන්න පුළුවන් ආර්ද්‍රතාවය වෙන්න පුළුවන් නැත්නම් විශේෂිත වායු කාබන් ඩයොක්සයිඩ් සැපයුමක් වෙන්න පුළුවන් නැත්නම් ආලෝකයේ අඩු තැනක් ඒ කියන්නේ අඳුරේ තියන්න ඕන අවස්ථා තියෙනවා මේ වගේ ඒ අදාළ තත්ත්ව සපයන්න කෘතිමව ඒ අදාළ තත්ත්ව සැපීම සඳහා පාවිච්චි කරන උපකරණය තමයි ඉන්කියුබේටරය. ඊළඟට ස්පෙක්ට්‍රොෆෝටෝමීටරය කියන්නේ ප්‍රෝටීන් ක්වොන්ටිෆිකේෂන්. එහෙම නැත්නම් ප්‍රෝටීන ප්‍රමාණාත්මකව මැන බලන ගැනීම සඳහා ප්‍රෝටීන වගේම අපිට ගන්න පුළුවන් DNA වගේ දේවල් වලත් ප්‍රමාණය මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක් ලෙස ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. මේකේ මේ වෙනම સિદ્ધාන්තයක් තියෙනවා මේ උපකරණ එකින් එක වැඩ කරන ආකාරය සම්බන්ධයෙන්. එතකොට ඊට අමතරව තමයි මේ මොනවාද කියන එක දැනගෙන හිටියාම ඇති. අර තියරි එච්චර ගැඹුරට නම් අවශ්‍ය වෙන එකක් නැහැ. ඊළඟට ප්‍රශ්නාංක එතකොට ප්‍රශ්නාංක 3ට උත්තරේ C ඉන්කියුබේටරය. මම මතක් කරන්න කැමතියි මේ සෙෂන් එකට සහභාගී වෙලා ඉන්න හැමෝටම හෙට එක්සෑම් එකට යන්න කලින් අපේ කලින් සෙෂන් එක මේ සුනාස් මීඩියා එකේ දාලා තියෙනවා YouTube channel එකේ මිස්ටර් රෝහිත ගෙන් අහන්න අවශ්‍ය නම් නැත්නම් link එක හොයාගන්නත් පුළුවන් ඔයගලන්ට මේ YouTube එකේ search කරලා ඒ සෙෂන් එක අනිවාර්යෙන් අහලා යන්න මොකද මම ඒකේ කතා කරපු දේවල් මේකේ ගැඹුරින් කතා කරන්නේ නැහැ. එතකොට ඒකේ මගහැරුණු තැන් තමයි මම මේකේ සෙෂන් එකේදී කතා කරන්නේ. එතකොට ඔයගලන්ට ඒකිනුත් අත්දැකලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. මේ මම කරගෙන යන අතරතුර ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපහැදිලි නම් අනිවාර්යෙන්ම අහන්න. ඊට අමතරවත් යම් කිසි මොන හරි ගැටලු තියෙනවා නම් chat එකේ දාන්නත් පුළුවන්, අහන්නත් පුළුවන්. හරි. ඊළඟට අපිරිසිදු. එහෙම නැත්නම් භාවිතා කළ වීදුරු භාජන. එහෙම නැත්නම් ලැබොරටරි ග්ලාස්වෙයා. මේවා විද්‍යාගාරයේ සේදුම් ප්‍රදේශයක් වෙනම තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම විද්‍යාගාරයක අපි පරීක්ෂණ කරගෙන යන කොටස සහ සේදුම් කිරීම සඳහා වෙනම කොටසක්. අඩුම තරමේ සිංක් එකක් හරි වෙනම තියෙනවා. එතකොට මේ කොටසට අපි පාවිච්චි කරපු වීදුරු බඩු ටික අරගෙන යන්න ඕනේ නිවැරදි ක්‍රමවේදය මොකද්ද? ඔය අතට අහුවෙන පුළුවන් ටික අතට එක්කව කරගෙන යන්නේ එකද? එහෙම නැත්නම් ට්‍රේ එකක තියලා යන්නේ එකද? නැත්නම් ටියුලිප් බෑග් එක දාගෙන අරන් යන්නේ එකද? නැහැ. එහෙම නෙමෙයි.
ඒකට නිවැරදි ක්‍රමවේදයක් දැන් ඔයගලන්ට කාලය ඉතුරු කරගන්න හරි ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් වඩා ආරක්ෂිත සහ නිවැරදි සහ ප්‍රොෆෙෂනල් ක්‍රමවේදය තමයි තැටියක හෝ කූඩයක් හෝ ට්‍රොලිය. අපේ ලැබ්ස් වල තියෙන හුඟක් වෙලාවට ට්‍රොලි කියන උපකරණය. ඒක උඩ ප්‍රවේශමෙන් තියලා ප්‍රවේශමෙන් ඔබට තල්ලු කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ලැබොරටරි සේෆ්ටි ගැන කතා කරද්දී මේ දැනගෙන ඉන්නම අවශ්‍ය දේවල්. ඒ වගේම තමයි ඒවා good laboratory practices. එහෙම නැත්නම් GLP කියලා ලෝකෙම කතා බහ වෙන ටොපික් එකක් ඒක. එතකොට ඒ සම්බන්ධව ඒ GLP යටතට තමයි මේ දේවල් ගන්නේ. කියන්නේ නිවැරදිව විද්‍යාගාරය ඇතුලේ දේවල් එහාට මෙහාට ගෙන යන එක. එතකොට ඒ වගේ දේවල් බොහොම වැදගත් දැනගෙන ඉන්න. හරි. එතකොට කැඩුණු වීදුරු බඳුනට දාන එක නිවැරදි නැහැ. අපි නැවත භාවිතයට ගන්න ඕනේ මේ දේවල්. ඒ නිසා එතකොට ප්‍රශ්නාංක 4ට පිළිතුර B තැටියක් හෝ කූඩයක් භාවිතා කර පරිස්සමෙන් රැගෙන යාම. ගියති පිළිතුරු අතරින් වඩාත්ම ගැළපෙන පිළිතුර එක. හරි. ඊළඟට මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නේ. ක්ෂයරෝගයේ බ්‍රෝවීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ. එතකොට මේ වගේ බොහොම අපේ සමාජයේ අපේ දිනදා ජීවිතයේදී නිතර අසන්න දකින්න ලැබෙන ලෙඩ රෝග. මේ දේවල් වල වාහකයා එහෙම නැත්නම් රෝග ලක්ෂණ මේ වගේ බොහොම කියන්නේ අපි හොඳටම දන්න දේවල්. ඒ කියන්නේ දැන් අපි ඩෙන්ගු රෝගේ රෝග ලක්ෂණයක් විදිහට උණ තියෙන එක අපි ඕනම කෙනෙක් දන්න දෙයක්. පාසලෙන් කුඩා දරුවෙක් පවා දන්නවනේ. ඒතර අන්න ඒ වගේ මට්ටමේ බොහොම සාමාන්‍ය දැනීමේ තියෙන රෝග ආශ්‍රිත දැනුමක් ඔබට තියෙන්න ඕනේ. ඒක වඩා උපකාරී වෙයි කියලා හිතනවා එක්සෑම් එකට. එතකොට දැන් ක්ෂය රෝගය කියන්නේ කාලාන්තරයක් තිස්සේ ලංකාවෙත් දකින්න තියෙන රෝගයක්. නිතර රෝගීන් හමු වෙනවා. එතකොට මේකේ අපි ක්ෂය රෝගය බෝ වෙන ආකාරය මොකක්ද කියන එක. එතකොට ආසාදිත මඳුරන් දෂ්ට කිරීමෙන් ප්‍රධාන වශයෙන් බෝ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිරිසිදු ආහාර පරිභෝජනය කිරීමෙන් හැදෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රමවත් නිින්දක් නොලැබීම හුඟක් වෙලාට බයෙන් වල්පාන්නේ බෝ නොවන රෝග සඳහා. එතකොට අසාධිත බිත්ති ආග්‍රහණය වීම. නැත්නම් එයාබෝන් ඩිසීසස් කියලා අපි මේවා හඳුන්වනවා. එතකොට මේ එයාබෝන් ඩිසීස් එකක් විදියට අපි ක්ෂය රෝගය ගන්නවා. කියන්නේ ආසාදනය වෙලා තියෙන ක්ෂය රෝගය හැදුණු පුද්ගලෙක් කහිනකොට කිවිසුම් යනකොට එයාගෙන් පිට වෙන සසන බිඳිති එයා drops and droplets කියලා ಜಾති දෙකක් අපි හඳුන්වනවා. ඒවා තව කෙනෙකුට ආග්‍රහණය වුණොත් ශ්වසන මාර්ගය හරහා අපේ ශරීරයට ඇතුල් වුණොත් අපිට මේ රෝගය බෝ වෙන්න පුළුවන්. හරි. ඊළඟට රුධිර සීනි පරීක්ෂණය. මේක ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ මොකටද? රුධිර සීනි පරීක්ෂණය සඳහා භාවිතා වෙන්නේ මොම දන්න ලේසි ප්‍රශ්නයක් මේක දියවැඩියාව තියනවාද කියලා දැනගන්න නේද? එතකොට ඇනීමියා කියන්නේ මොකද්ද? අපේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයේ යම්කිසි අඩුවීමක් තියෙන අවස්ථාවක් තමයි අපි ඇනීමියාව කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සඳහාත් අපි රුධිර පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් ඒක රුධිර සීනි පරීක්ෂාව නෙමෙයි. දැන් මැලේරියා රෝගය සඳහාත් අපි රුධිර පරීක්ෂාවන් සිදු කරනවා. නමුත් ඒකත් රුධිර සීනි පරීක්ෂාව නෙමෙයි. හරි. ඊට පස්සේ ටයිෆොයිඩ් රෝගය සඳහා නම් අපි වෙනත් පරීක්ෂණ සිදු කරන්නේ රුධිර පරීක්ෂණ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ නැහැ. ඊට අමතරව තවත් පරීක්ෂණ තිබෙන නිසා. හරි. එතකොට මේ වගේ මැලේරියාව, දියවැඩියාව, ටයිෆොයිඩ්, ඇනීමියා, මැලේරියාව නම් දැන් ලංකාවේ බහුලව හමු වෙන්නේ නැහැනේ. ඒකට අනිත් රෝග සාමාන්‍යයෙන් අපි නිතර අසන්න දකින්න ලැබෙන සිද්ධි. ඒතර මේ දේවල් ගැන යම් කිසි දල අදහසක් ඔබ තුල තියෙනවා නම් ඒක උදව්වක් වෙයි. හරි. ප්‍රශ්නාංක 7. අනීක්ෂයක් භාවිතා කිරීමෙන් පසු ඔබ සෑම විටම මේක වැදගත්. මේක සාමාන්‍යයෙන් ඔබ සේවයට විද්‍යාගාර සහායකයෙක් ලෙස සේවයට බැඳුණත් මේක ඇත්තටම නිතර කරන්න වෙන දෙයක් සහ දැනගෙන ඉන්න ඕනම දෙයක්. අනීක්ෂයක් පාවිච්චි කරාම දැන් සමහරට ඔබ පාවිච්චි කරා නොවෙන්න පුළුවන් තාක්ෂණ නිලධාරියෙක් හෝ මහාචාර්ය කතිකාචාර්යවරයෙක් පාවිච්චි කරපු එකක් වෙන්න පුළුවන්. ඒක එයාලා බලලා තියලා ගියා නම් ඔබේ කාර්යභාරය තමයි එයාලත් ඒක බලන්න ඕනේ. නමුත් ඔබේ කාර්යභාරය අනිවාර්යෙන්ම ඔබ ඊළඟ පුද්ගලයා සඳහා ඒක ක්‍රියාත්මකව තැබීම විමසීමක් කරන්න ඕනේ. මයික්‍රොස්කෝප් එක ඕෆ් කරන්නද නැද්ද කොහොමද කියලා. එතකොට ඒක
විමසීමක් කරලා සොයා බලලා තමයි අපි මේක ඕෆ් කරනවද අයින් කරනවද තියනවද කියන එක තීරණය කරන්නේ. නමුත් වඩා සුදුසු හැම වෙලාවෙම එක්කෙනෙක් පාවිච්චි කරලා ඉවරනකොට ඒක නා අනිවාර්යෙන් ඒකේ බල්බ් එක ඕෆ් කරලා යනවා නම් මොකද ඒකේ විදුලි බුබුල ආලෝක අනිශ්චය නම් විදුලි බුබුලට ආයු කාලයක් තියෙනවා. ඒකට අපි ඒක ආරක්ෂා කරගන්න නිසා ඒක ස්විච් එක ඕෆ් කරලා යන එක තමයි වඩා සුදුසු. ලයිට් ඉන්ටෙන්සිටි එක අඩු කරලා ස්විච් එක ඕෆ් කරන එක. අන්වීක්ෂය කොටස් ගැන දැන් මම මෙතනදී කතා කරන්නේ නැහැ. කලින් සෙෂන් එක බලන්න ඕගොල්ලෝ. එතකොට නැත්නම් මම මේ කියන කැලේ පාට දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ හින්දා කලින් සෙෂන් එක බලන්න. එතකොට අන්වීක්ෂය කොටස් ටික සරලව දන්න කෙනෙක්ට රයිට් ඉන්ටෙන්සිටි බටන් එක තියෙන අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ස්විච් එකක් තියෙනවා. ඉතින් මයික්‍රොස්කෝප් එකේ ඒක හැමෝම දන්නවා. එතකොට පිරිසිදු රෙදි කඩකින් කාච පිරිසිදු කිරීම අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ නැහැ. කාච පිරිසිදු කිරීමට සෑම විටම භාවිතා කරන්න කියලා අපි නිර්දේශ කරන්නේ ලෙන්ස් ටිෂූ කියලා හඳුන්වන විශේෂිත මෘදු ටිෂූ වර්ගයක් තියෙනවා. අපි මේ සාමාන්‍ය අත පිහින්න පාවිච්චි කරන ඒ වගේ ටිෂූ උනත් අර කාචේ ඊටාම සියුම් ඉතාත් මේ තුනී බොහොම සංවේදී කොටසක් මේ අන්වීක්ෂවල තියෙන. එතකොට ඒක පිරිසිදු කරන්න එහෙම නැත්නම් තදින් අතුල්ලන්න ඒක ඊටාම වැරදි ක්‍රමවේදයක්. ඒ හින්දා ලෙන්ස් ටිෂූ කියලා ඊටාම සුමුදු තුනී ටිෂූ වර්ගයක් තියෙනවා. වොට්මාන් කියන බ්‍රෑන්ඩ් එකෙන් සාමාන්‍යයෙන් අපේ ලැබ්ස් වල නම් දකින්න තියෙන්නේ. ඊට අමතරව තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එතකොට ඒ වගේ ලෙන්ස් ටිෂූ එකක් පමණක් භාවිතා කරලා බොහොම මෘදුව ප්‍රවේශමෙන් තමයි මේ කාච පිස දැමීම කරන්න ඕනේ. විශේෂයෙන් ඔයිල් ඉමර්ෂන් ලෙන්ස් එක 100 විශාලනය සඳහා භාවිතා කරන ඔයිල් ඉමර්ෂන් ඔයිල් දාලා අපි බලලා ඉවර වුණාම අනිවාර්යයෙන්ම ලෙන්ස් ටිෂු එකක් භාවිතයෙන් මෘදුව පිස දාලා ඔයිල් ටික ඉවත් කර ගැනීම වැදගත් වෙනවා. නැත්තම් ඔයිල් පිටින් මේක තිබ්බොත් ටික දවසක් යනකොට ලෙන්ස් එකේ පිටින් බලහම අපිට ඒක කොළ පාටට පේන්න ගන්නවා. එහෙම නැත්නම් ඒකේ ෆංගස් මේ දිලිර බැඳෙන්න ගන්නවා. ඒ වගේ ඊට පස්සේ කාචේ ගුණාත්මක භාවය යනවා. එතකොට ඒක නැති වෙනවා. ඒ හින්දා හරිම පරිස්සම් වෙන්න ඕන එකක් මේක. එතකොට පිරිසිදු රෙදි කඩකින් අපි පිහ දාන්නේ අනිශ්චය අනිත් කොටස්. අපි අල්ලන අද දල සීරු මාරුව, සියුම් සීරු මාරුව, බාහුව, ඔය වගේ ඒකේ නලය, ඒ වගේ කොටස් අපි පිරිසිදු රෙදි කඩකින් පිස දමනවා. නමුත් කාච පිස දැමීම සඳහා පිරිසිදු රෙදි කඩක් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ D කියන ඔප්ෂන් එක යටතේ මම දාලා තියෙන කාච පිහිටීම වෙනස් නොකර ආරක්ෂිතව ගබඩා කිරීම කියන එක තරම්ම සුදුසු නැහැ. මොකද සමහරක් වෙලාවට සාමාන්‍යයෙන් මයික්‍රොස්කෝප් එකක් ගබඩා කරද්දී අපි අඩුම පවර් එක, ඒ කියන්නේ 4x හරි 10x හරි කියන පවර් එකේ ලෙන්ස් එක තමයි ප්ලේස් කරන්න ඕනේ. ඒක ඒ ලෙන්ස් එකට දාලා තමයි ස්ටේජ් එක උපරිම මට්ටමට පහළට දාලා 4x හරි 10x හරි ලෙන්ස් එක ફોකස් වෙන තැනට සෙට් කළා තමයි අපි සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකක් ස්ටෝර් කරන්නේ. එහෙම නැතුව 100 ලෙන්ස් එක 100 හරි 40 හරි එහෙම තියලා ඒක ස්ටෝර් කරන්නේ නැහැ. ඒක වැරදි පුරුද්දක්. කාච පිහිටීම වෙනස් නොකර ගබඩා කිරීම සුදුසු නෑ. ඔබ අනිවාර්යෙන් බලන්න ඕනේ 10x හරි 4x හරි දාලා වේදිකාව උපරිම පහළට දාලා තමයි නිවැරදිව මයික්‍රොස්කෝප් එකක් ගබඩා කරන්නේ. හරි. ඒ සම්බන්ධව මුකුත් ප්‍රශ්න තියෙනවද? මම හිතන්නේ නැහැ. හැමෝම අනිවාර්යෙන් බලන්න මයික්‍රොස්කෝප් එකේ කොටස් ටික ගැන මම පොඩ්ඩක් හැඳින්වීමක් කරලා තියෙනවා කලින් සෙෂන් එකේ. ඒක බලන්න. එතකොට තවත් පැහැදිලි වෙයි. හරි. මෙන්න මේක. ඔබ විද්‍යාගාරයේදී නිතර දකින අත්විඳින්න වෙන සිද්ධියක් ඉල්ලුම් පත්‍රයක් සමග රුධිර සාම්පලයක් ලැබුණු විට. මේක සාමාන්‍යයෙන් බ්ලඩ් ටෙස්ට් එකකට ඕනම අවස්ථාවක අපිට සාම්පලයක් ලැබෙන්න පුළුවන්. අපේ විද්‍යාගාරයට. එතකොට ඔබ තමයි සාමාන්‍යයෙන් සාම්පල් බාර ගන්න තැන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්න නිලධාරියා ඔබ වෙන්න පුළුවන්. ඒ අවස්ථාවකට ඔබ මොනවද මුලින්ම කළ යුත්තේ කියන එක. මේ ටියුබ් එකේ වර්ණය කියන එක හරි වැදගත්. ටියුබ් එකේ මුඩිය තියෙන වර්ණය අනුව ඒ පරීක්ෂණ සඳහා ඒ ටියුබ් කලර්ස් තියෙනවා. එන්නේ අදාළ ටියුබ් එකේ තමයි අපිට බ්ලඩ් සාම්පල් එක එවන්න ඕන. උදාහරණයක් විදිහට අපිට සීරම් ඒ කියන්නේ රුධිරයේ වෙන් කළා ගන්න ඕන කොටස් වලින් පරීක්ෂණය කරනවා නම් ඒ ටෙස්ට් එකට අපිට ප්ලේන් ටියුබ් එකක් එහෙම නැත්නම් අපි හඳුන්වනවා රතු පාට මූඩිය සහිත ටියුබ් එකක දාලා සාම්පල් එක යවුවාම ඒක ප්‍රමාණවත්. සමහරක් වෙලාවට අපිට අවශ්‍ය කරනවා EDTA coated blood tubes. කොළ පාට ඔයගොල්ලෝ දැකලා ඇති. සමහරක් වෙලාවට දම් පාටත් හම්බ වෙනවා ටියුබ් එකේ මූඩි.
එතකොට මේ කලර් එකෙන් කියන්නේ මේක කලර් කෝඩින් එකක්. එතකොට මේ වර්ණයෙන් කියන්නේ මේ රුධිරය අඩංගු වෙලා තියෙන ටියුබ් එකේ මොනවා හෝ කෙමිකල් එකකුත් කෝට් වෙලා තියෙනවද කියන එක. එතකොට ඒ අනුව තමයි අපි තීරණය කරන්න. يعني බ්ලඩ් එක ගන්න කෙනා ෆ්ලෙබොටොමිස් තීරණය කරන්නේ මොන ටෙස්ට් එකද මේ කියලා තියෙන්නේ. එතකොට ඒකට අදාළ මොන ටියුබ් එකේද අපි බ්ලඩ් එක දාලා යවන්න ඕන කියන එක. සමහරක් වෙලාවට අත්වැරදීම් වලින් ඕන නොදැනුවත් භාවය නිසා වැරදි ටියුබ්ස් වල දාලා යවන අවස්ථා අපි උනතරම් දකිනවා. එතකොට සමහරක් වෙලාවට ඒ වෙන විදිහ අනුව අපිට පරීක්ෂණය කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ටියුබ් එකේ වර්ණය කියන එක හරි වැදගත් කාරණාවක්. නමුත් අපෙන් අහලා තියෙන පළමුව පරීක්ෂා කර යුත්තේ කුමක්ද කියන එකනේ. එතකොට වෛද්‍යවරයාගේ අත්සන නිවැරදිව යොදා යුතු කියන එක තරම්ම වැදගත් වෙන්නේ නැහැ. වෛද්‍යවරු බොහෝ වෙලාවට කෙටි අත්සනක් සහිතව අපිට ඉල්ලුම් පත්‍රය එවනවා. සමහරක් වෙලාවට එහෙමත් නැහැ. නම විතරක් ලියලා එවනවා, සීල් එකක් ගහලා එවනවා. ඒ වගේ තියෙනවා. නමුත් කෙසේ වෙතත් අපි හුඟක් වෙලාවට සැම්පල් එකක් අහම ඒ ගැනට වඩා ඊට වඩා අපි ප්‍රයොරිටි දෙන මූලිකත්වය දෙන දේවල් තියෙනවා. මෙන්න මේ තුන්වෙනි උත්තරේ. රෝගියාගේ නම සහ ලැබ් එකේ අංකය, පත්‍රය සහ ටියුබ් එකේ ලේබලය ගැලපෙනවද කියන එක. මේක හරියම වැදගත්. ඔබ බැලිය යුතුම දෙයක්, හොඳට මතක තියාගන්න ඕන දෙයක්. අපිට එවන රික්වෙස්ට් ෆෝම් එක, එහෙම නැත්නම් මේ ඉල්ලුම් පත්‍රයේ ලියලා තියෙන නම, වයස, එහෙම නැත්නම් මොකක් හරි මේ යුනික් නම්බර් එකක්, කෝඩ් එකක්, ඕඩ් නම්බර් එකක්, ඔය වගේ දේවල් ටිකක් තියෙනවානේ සාමාන්‍යයෙන්. එතකොට මේ දේවල් සහ ටියුබ් එකෙත් අනිවාර්යයෙන්ම ලේබල් කරලා එන්නේ. ලේබල් කරලා නැත්නම් ඒක බාර ගන්නත් බෑ. එතකොට ඒ ලේබල් කරලා තියෙන විස්තර සහ අර විස්තර එකිනෙක ගැලපෙනවද කියන එක. මොකද සාමාන්‍යයෙන් රෝහලෙන් අපිට සාම්පල් ලැබෙනවා නම් ඒ අවස්ථාවවල විශාල සාම්පල් ප්‍රමාණයක් එහිට මෙහෙට යනවා. එතකොට මාරු වීම සිදු වෙන්න පුළුවන්. එතකොට ඔබේ කාර්යභාරය අනිවාර්යයෙන්ම මේ රෙෆරල් එකේ රික්වෙස්ට් ෆෝම් එකේ තියෙන විස්තරත් එක්ක, රෝගියාගේ විස්තරත් එක්ක මේ ටියුබ් එකේ ලියලා තියෙන විස්තර ගැලපෙනවද කියලා අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ. හුඟක් වෙලාවට සාම්පල් එක රැගෙන ආපු කෙනා එතන ඉඳද්දි මේක කරනවා නම් වඩාත් සුදුසුයි. මොකද යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් නොගැලපීමක් තිබුණොත් අපිට ඒ කෙනා හරහා ක්ලැරිෆයි කරගන්න පුළුවන්. මේ හරියට විස්තරේ දැනගන්න පුළුවන්. හරි. ඒ නිසා ඒක තමයි මුලින්ම බලන්න ඕනේ. කියන්නේ මෙයා ගෙනල්ලා තියෙන්නේ මේ කොලේ ලියලා තියෙන සාම්පලේමද කියන එක අපි හරියටම දැනගන්න ඕනේ. එතකොට මේ රෝගියාගේ සායනික ඉතිහාසය පිළිබඳ සටහනක් සමහර වෙලාවට රෙෆරල් එකේ රික්වෙස්ට් ෆෝම් එකේම පහළ ලියලා තියෙනවා, වෛද්‍යවරු ලියලා එවනවා අපිට. එතකොට ඒක වැදගත් අපිට ටෙස්ට් එක පර්ෆෝම් කරන්න සහ මේකේ රිසල්ට්ස් දෙන්න. නමුත් ඊට වඩා ප්‍රථමයෙන් පළමුවම පරීක්ෂා කරන්න ඕන එක රෝගියාගේ නම සහ ලැබ් අංකය, පත්‍රය සහ ටියුබ් එකේ ලේබලයේ තියෙන එක ගැලපෙනවද කියන එක. හිතන්නේ ඒක බොහොම වැදගත් කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි. හරි. chat එකේ ප්‍රශ්න මොකක්ද දාලා තියෙන්නේ බලමු. කැඩි අහෙනවා කියලා දාලා තියෙනවා. ඔව් 8 question එකට ආන්සර් එක C රජිත. සිග්නල් ඉෂුව එකක් මොන හරි තියෙනවද? අනිත් අයටත් කැඩිද ඇහෙන්නේ? question number 3 එක අහලා තියෙනවා. නේ චුට්ටක් ඉන්න. නෑ මිස් එහෙනවා. දැන් හරිද? හරි. thank you. question number 3 එකට ආන්සර් එක B. මම C කියලාද කිව්වේ? අනේ sorry. centrifuge එක. හරි. මිනිස් සිරුරේ සාමාන්‍ය වැඩිහිටියෙකුගේ නිරෝගී සාමාන්‍ය වැඩිහිටි කෙනෙකුගේ BMI පරාසෙමිය වුණා. ඔහොම සාමාන්‍ය දැනීම ප්‍රශ්න මේකේ පිළිතුරු ළඟින් යන උත්තර ටිකක් දීලා තියෙන්නේ. නිවැරදි පිළිතුර 18.5ත් 24.9ත් කියන එක පළවෙනි උත්තරේ. 9ට උත්තරේ A. මේක සාමාන්‍යයෙන් ඕන කෙනෙක් ඉතින් දන්නවා මේ වගේ අගයන්. ඒ කියන්නේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය කොයි වගේද 120 බෙදීම 80යි
ඊට පස්සේ ඒ වගේ සාමාන්‍ය නාඩි වේගය විනාඩියකට කීයද 72යි. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඉතින් දන්නවනේ. ඒ වගේ ප්‍රශ්නත් අහන්න ඉඩ තියෙනවා ඔයගොල්ලන්ගෙන්. ඊළඟට අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් අම්ල වලින් කුමන අම්ලය මිනිස් ආමාශයේ සංශ්ලේෂණය වේද? අපි දන්නවා නේද ආමාශයේ ગેස්ට්‍රයිටිස් කියලා හැම කට්ටිය කියන්නේ ඇසිඩ් වැඩි වෙලා කියලා නේද? එතකොට ආමාශයේ ආහාර ජීර්ණය සඳහා අපේ දේහය තුළින් ආමාශය බිත්තියෙන් ආමාශය කුටීර ඇතුළට ස්‍රාවය වෙනවා අම්ලයක්. එතකොට ඒ හරහා ආහාර ආම්ලික කරලා ජීර්ණය පහසු කරනවා. එතකොට මොකද්ද මේ ශ්‍රාවය වෙන අම්ලය? කවුරු හරි දන්නවද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒක තමයි සාමාන්‍යයෙන් ශ්‍රාවය වෙන්නේ. ඊට පස්සේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ෆොස්ෆරික් අම්ලය මේ හතරම සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරවල විශ්වවිද්‍යාලයේ තියෙන උගක් විද්‍යාගාරවල තියෙන උණ ගැහෙන ප්‍රබල අම්ල යටතට ගැනෙන අම්ල. එතකොට මේ බෝතල් ගබඩා කරලා තියෙන ආකාරය ගැන එහෙම මම ටිකක් කතා කරා ගිය පාර සෙෂන් වලත් ඒව පොඩ්ඩක් බලන්න. ටෙක්නිකල් ඔෆිසර්ස්ලා වෙනුවෙන් කරපු සෙෂන් එකෙත් පොඩ්ඩක් කතා කරලා ඇති. ඒ ගැන බලන්න ඕගොල්ලොත්. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පහත් සඳහන් ව්‍යුහයන්ගෙන් කුමන ව්‍යුහය බැක්ටීරියාවක ඇති බව අපේක්ෂා කරයිද? මේක ටිකක් ඔබ විස්තර දැනගෙන ඉන්නත් ඕන. අපි අහලා තිනවා බැක්ටීරියාව සහ අපි මහජීවීන් ප්‍රාග්න්‍යෂ්ටිකයෝ සහ ශූන්‍යෂ්ටිකයෝ කියලා අපි හඳුන්වන ප්‍රධාන කොට්ටාශ දෙකක් තියෙනවා පරිණාමිකව උසස් ජීවීන් සහ පරිණාමිකව ටිකක් ඊට වඩා පල්ලෙහා මට්ටමේ ඉන්න ජීවීන් විදිහට ප්‍රාග්න්‍යෂ්ටික සහ ශූන්‍යෂ්ටික කියලා අපි කොටස් දෙකකට ජීවීන් වර්ගීකරණය කරලා තිනවා මුල් කාලේ. එතකොට මේ ප්‍රාග්න්‍යෂ්ටිකයෝ කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් සෛලය තුළ නොමැති ජීවීන් තමයි ප්‍රාග්න්‍යෂ්ටිකයෝ කියලා හඳුන්වන්නේ. එතකොට අපේ සාමාන්‍ය මිනිස් සෛලයක ගත්තොත් අපේ තියෙන මිනිස්සු සත්තු ඒ වගේ කට්ටිය ගත්තොත් අපිට සෛලවල හොඳ මේ සංවිධානීය වූ න්‍යෂ්ටියක් ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වෙනවා අපේ DNA අඩංගු වෙනවා ඒ වගේ දේවල් තියෙනවා එතකොට ඒ වගේ දේවල් සහිතව තමයි අපේ සෛල හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එතකොට බැක්ටීරියාව ගත්තොත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය සෛලයක ඒ කියන්නේ සෛලයක් නෙමෙයි තනි බැක්ටීරියාවක් තනි සෛලයක් වශයෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ ගත්තොත් සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. එතකොට ඒ වෙනුවට ඒගොල්ලන්ගේ තියෙනවා න්‍යෂ්ටික ද්‍රව්‍ය එකතු වෙච්ච ප්‍රදේශයක්. ඒක සංවිධානය වූ න්‍යෂ්ටියක් විදිහට ගන්නෙ නැහැ. එතකොට අපිට පිළිතුරු විදිහට ඒක ගන්න පුළුවන්. න්‍යෂ්ටිය මේ ඒගොල්ලන්ගේ මූලික වශයෙන් සංවිධානාත්මක න්‍යෂ්ටියක් දකින්න නැහැ. ඊට අමතරව මේ ප්ලාස්මා පටලයක් හම්බ වෙනවා ගොල්ගි දේහවලට ළඟින් යන එවැනි ව්‍යුහ හමු වෙනවා ඊළඟට එන්ඩෝප්ලාස්මික් ජාලවලට සමානකම් දක්වන ව්‍යුහ හමු වෙනවා. හරි ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නෙට යමු. පහත සඳහන් වායුන්ගෙන් කුමන වායුව හරිතාගාර වායුවක් ලෙස නොදන්නේද? හරිතාගාරාචරණය පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන්න හේතු වෙන සංසිද්ධියක්. එතකොට මේකට අදාළ වෙන මේ වායු වර්ග තියෙනවා අපේ වායු ගෝලයේ. ඒවෙන් තුනක් මේ උත්තරවල තියෙනවා. ඒ තුන තමයි මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන්ම අපේ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන හරිතාගාර වායුවක්. හයිඩ්‍රජන් කියන්නේ අපේ වායු ගෝලයේ තියෙන වායුවක්. නමුත් ඒකේ වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න හරිතාගාර ආචරණය සිදු වෙන්න බලපෑමක් නැහැ. ඒකේ දායකත්වයක් නැහැ. එතකොට මේකේ උත්තරේ විදියට ගන්න වෙන්නේ හයිඩ්‍රජන්. උත්තරේ D. හරි ඊළඟට මේ ප්‍රශ්නේ ලෙප්ටොස්පයිරෝසිස් රෝගය. මෙන්න මේක ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ
දැන් පහුගිය දවස්වල මේ ගැන ටිකක් කතා බහ වුණා. ඒ කියන්නේ දැන් පසුගිය මේ සිදුවෙච්ච කුණාටු අනතුරු කාලේ ගම් වතුර නායෑම් ඔය දේවල් එක්ක මේ රෝගවල පැතිරීමක් යම්කිසි වාර්තා වෙන්න ඉඩ කඩ තියෙන නිසා මේ ගැන වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශ වලින් බොහොම කතා බහ වුණා. ලෙප්ටොස්පයිරොසිස් රෝගය පැතිරී යාම සම්බන්ධයෙන් සහ ප්‍රිකෝෂන්ස් මේකෙන් ආරක්ෂා වෙන්න අපි పూర్වයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන. එතකොට මේ ලෙප්ටොස්පයිරොසිස් කියලා හඳුන්වන්නේ මොකද්ද? සාමාන්‍ය විවාහයේදී අපි කියනවා මියුන කියලා නේද? එතකොට මේ මියුන රෝගය බෝ වෙන්නේ කාගෙන්ද කියන එක. වෛරසයක් කියලා ඔබට සමහර විට හිතෙයි. නමුත් මියුන රෝගය බෝ වෙන්නේ බැක්ටීරියාවකගෙන්. හරි. ඊට පස්සේ දිලීර රෝග සාමාන්‍යයෙන් අපි දන්නව නේද? මේ සාමාන්‍ය පරිසරයේ හුඟක් වෙලාට දිලීර රෝග අපි දැකලා තියෙනවා. ඉස්සොරි ඒ වගේ හැමේ ඇතිවෙන ආසාදන ඒ වගේ දිලීර රෝග තියෙනවා. ඊට පස්සේ පාම්පුස් කළු පාටට පුස් කන්නේ පාන් වගේ දේවල් ඒ වගේ දේවල්. එතකොට ඒවත් දිලීර රෝග නෙමෙයි. හැබැයි දිලීර. ඊට පස්සේ ප්‍රොටෝසෝවා ඕගොල්ලෝ අහලා ඇති. ඇමීබා පැරමීසියම් ඒ වගේ ප්‍රොටෝසෝවාෝ ඒවනුත් ඇමීබා රෝගකාරකයි මිනිසාට. එන්ටැමීබා හිස්ටොලිටිකා කියලා ඉන්නවා ඔයගොල්ලෝ අහලත් ඇති. පරපෝෂී ප්‍රොටෝසෝවාවෙක්. එයාගෙන් අපිට රෝග ඇති වෙනවා. ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඊට පස්සේ වෛරස් ගත්තොත් ඒ ගැන නම් ඔයගොල්ලෝ හුඟක් දන්නවා. දැන් කොරෝනා වෛරසය, රේබිස් වෛරසය, ඔය ආදී වශයෙන් රෝග බෝ කරන වෛරස, මිනිසාට රෝගකාරක වෛරස හුඟක් හඳුනගෙන තියෙනවා. එතකොට සීකා වෛරසය, ඉබෝලා ඔය ලෝකෙ නිතර කතා බහ වෙන දේවල් නේ මේවා. එතකොට මේ වගේ වෛරස් රෝග තියෙනවා. ඊට අමතරව බැක්ටීරියා ගත්තොත් ලංකාවේ ඉතින් අතිශය ලංකාවේ මේ මුළු ලෝකෙම මේ අතිශය සාමාන්‍ය දෙයක්. ඉතින් බැක්ටීරියා රෝග හුඟක් තියෙනවා. ඉතින් උදාහරණ වශයෙන් කියන්න මම හිතන්නේ අවශ්‍ය නැහැ. අපි හැමෝම දන්නා බැක්ටීරියා වලින් බෝල රෝග මොනවද කියලා. අපි ඇන්ටිබයොටික්ස් බීලා හොඳ කරගන්නා නේද? ඒ වගේ එතකොට ශ්වසන මාර්ගයේ ආශ්‍රිත ආසාදන ඊට පස්සේ මූත්‍ර මාර්ගයේ ආශ්‍රිත ආසාදන ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ආසාදන මේ හැම වර්ගකින්ම හැදෙන්න පුළුවන්. මේ හැමෝම මිනිසාට එක එක කට්ටිය එක එක විදිහට රෝග ඇති කරනවා. හැබැයි එහෙම නොවන ඒවත් කියන්නේ රෝගකාරක නොවන දිලිරක් තියෙනවා, රෝගකාරක නොවන ප්‍රොටෝසෝවාක් තියෙනවා, මිනිසාට රෝගකාරක නොවන වෛරස් තියෙනවා. ඒ වගේම රෝගකාරක නොවන බැක්ටීරියාත් තියෙනවා. හරි ඒකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. මේගොල්ලෝ ඔක්කොම නරක නැහැ, ඔක්කොම විෂ නැහැ, ඔක්කොම රෝගකාරක හානිදායක නැහැ. කොටසක් තමයි හානිදායක රෝගකාරක ඉන්නේ. ඒකට පහත සඳහන් ද්‍රව්‍ය වලින් කුමන එක ප්‍රෝටීනයක්ද? ප්‍රෝටීන මේක සාමාන්‍යයෙන් ජෛවීය දැනුම් ඒකක වලින් එකක්. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, නියුක්ලේයික අම්ල මේවා අපේ තියෙන ප්‍රෝටීන මූලික තැනුම් ඒකක. එතකොට මේ මූලික තැනුම් ඒකක වලින් හැදුණු ව්‍යුහයන් තමයි අපේ ශරීරය පුරාම නැත්නම් ගහක ගත්තොත් ගහ ගහේ මුළු හැම කොටසකම ඒ වගේ දේවල් වල අඩංගු වෙන්නේ මෙන්න මේ මූලික තැනුම් ඒකක වලින් හැදුණු ව්‍යුහයන් තමයි තියෙන්නේ. එතකොට මේ ස්වභාවික රබර් කියන්නේ ප්‍රෝටීනයක් නෙමෙයි. ඒක පොලි අයිසෝප්‍රීන් එකක් බහු අවයවිකයක්. එතකොට ඒක ස්වභාවික රබර් ප්‍රෝටීන යටතට ගැනෙන්නේ නැහැ. ප්‍රෝටීන වල තනුම් මේකකය ඇමයිනෝ අම්ල. එතකොට මේ ඇමයිනෝ අම්ල වලින් සැදුණු ව්‍යුහයන් තමයි අපි ප්‍රෝටීන කියලා හඳුන්වන්නේ. එතකොට රබර් වල ඇමයිනෝ අම්ල අඩංගු වීමක් නැහැ. පිෂ්ඨය වල තනුම් මේකකය ග්ලූකෝස්. එතකොට මේ ග්ලූකෝස් ගත්තත් ග්ලූකෝස් වල ඇමයිනෝ අම්ල සම්බන්ධයක් නැහැ. ඒක වෙනම කාබනික ව්‍යුහයක්. එතකොට ඒකේ සම්බන්ධයක්වත් නැහැ. සෙලියුලෝස් බැලු බැලමට ඔබට හිතේවි මේක ප්‍රෝටීනයක්ද කියලා. මොකද මේක අපි කන්නේ එහෙම නැහැ නේද? සෙලියුලෝස් ආහාරයට ගන්නෙ නැහැ මිනිසුන්ට. කියන්නේ දිරවීමක් නැහැ. සෙලියුලෝස් අපි ගන්න ආහාරවල තියෙනවා කොළ ජාතිවල. නමුත් ඒක අපේ ශරීරයෙන් උරා ගන්නෙ නැහැ ජීර්ණය කළා. එතකොට සෙලියුලෝස් අයිති වෙන්නේ ප්‍රෝටීන ගොඩට නෙමෙයි. එතකොට ඒකත් කාබෝහයිඩ්‍රේට් යටතේ එන බහු අවයවික පැත්තට යන ව්‍යුහයක්. එතකොට ඒ තුනම ප්‍රෝටීන නෙමෙයි. එතකොට මේ කිසිවක් නෙමෙයි. එතකොට උත්තරේ 14ට D ප්‍රෝටීනයකට උදාහරණයක් අපි ගමු ඇල්බියුමින්.
අපි දන්නා නේද? බිත්තර සුදු මදේ එහෙම තියෙන ඇල්බියුමින්, ප්‍රෝටීන ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ මේ pH අගය ගැන මම කලින් සෙෂන් දෙකේම කතා කරා. තුලිත ද්‍රාවණයක pH අගය තීරණය වන්නේ. සාමාන්‍ය තුලිත ද්‍රාවණයක් කියන්නේ මොනවාද? ඒකේ සාන්ද්‍රණය නියතව පවතින ද්‍රාවණයක්. අපි සාන්ද්‍රණය මොනවා හරි සැරින් සැර වෙනස් කරන එකක් නෙමෙයි. හදලා ඉවර වෙච්ච ද්‍රාවණයක්. මොනවා හරි අපි ඩිසෝල්ව් කරන එකක්, පිඩීකරන රසායන ද්‍රව්‍ය හෝ කුමක් හෝ දේ දිය කළා සකස් කළා අවසන් වුණු ද්‍රාවණයක් අපි ගන්නවා. ඒතට ඒ ද්‍රාවණයේ pH අගය තීරණය වෙන්නේ මොකෙන්ද කියලා. ඒකේ තියෙන ලවණ සාන්ද්‍රණයෙන්ද, අම්ල භෂ්ම වල සාපේක්ෂ සාන්ද්‍රණයෙන්ද, ද්‍රාවණයේ වර්ණයෙන්ද, විද්‍යාගාරයේ කාම්බර උෂ්ණත්වයෙන්ද. වඩාත් ගැළපෙන පිළිතුර අම්ල සහ භෂ්ම වල සාපේක්ෂ සාන්ද්‍රණය. මොකද pH අගය ගණනය කිරීම සඳහා H+ සහ OH- අම්ල සහ භෂ්ම වල සාන්ද්‍රණ දෙක වැදගත් වෙනවා මේ ගණනය කිරීම සඳහා. මේ pH අගය අපි මං කලින් සෙෂන් වල කියලා ඇති pH මීටර එකක් සහ pH papers භාවිතා කරලා අපිට සොයා ගන්න පුළුවන්. ඒ වගේම ගණනය කිරීම වලුත් අපි සාන්ද්‍රණය කොච්චර දැම්මද කියලා බලලා ඒ අනුව ගණනය කිරීම වලුත් අපිට pH අගය හදන්න පුළුවන්. ඒතර ඒ සඳහා අවශ්‍ය වෙන්නේ අම්ල සහ භෂ්ම වල සාපේක්ෂ සාන්ද්‍රණයන්. හරි. ඊළඟට අපි ගමු පහත සලකුණු හඳුනා ගන්න කියන එක. මේකේ මම සලකුණු හතරක් ඕගොල්ලන්ට දාලා තියෙනවා. මේ හතරම සාමාන්‍ය විද්‍යාගාරවල විතර දකින්න තියෙන සලකුණු. එතකොට මේවා ඔයගොල්ලන් අහන්නත් ඉඩ තියෙනවා MCQ විදියට හරි නැත්නම් හඳුනා ගන්න හරි. මේක මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඔයගොල්ලෝ මේ වගේ දේවල් මූලික දේවල් එතකොට දැනගෙන ඉන්නේ මේ ඉතාම වැදගත්. මේ පළවෙනි සලකුණ කහ පාට එක මේ කළු පාට රවුන්ඩ් එකක් තියෙන මේක බයෝ හැසාඩ් සයින් එක. එහෙම නැත්නම් අන්තරායකර ජෛවීය ද්‍රව්‍ය තියෙන ස්ථානයක් කියන එක තමයි මේ සයින් එකෙන් හඳුන්වන්නේ. දැන් ඔබ කොහේ හරි විද්‍යාගාරයක දොරේ තමයි අපි සාමාන්‍යයෙන් මේක ගහන්නේ. එතකොට විද්‍යාගාරයක ඇතුල් වෙන තැන එන්ට්‍රන්ස් එකක තමයි මේක ගහන්නේ. එහෙම නැත්නම් මේ වගේ සාම්පලයක් මේ ප්‍රවාහනය කරනවා නම් ඒත් මේ සාමයෙන් වගේ ස්ටිකර් එකක් ගහලා යවනවා. මේකේ අන්තරාය කර ජෛවීය ද්‍රව්‍යයක් මේකේ තියෙනවා කියන එක. ඒ වගේම ඉන්ෆෙක්ෂස් වේස්ට් බින් එක. කියන්නේ අපි ලැබ් එකේ පාවිච්චි කරලා ඉවතලන සාම්පල් තියෙනවානේ ටෙස්ට් එක පර්ෆෝම් කරාට පස්සේ අපි ඉවිසි කරන ඒවා තියෙනවා. ඒතර ඒ වගේ සාම්පල් අපි දාන ඩස්ට්බින් එකත් වැදගත් වෙනවා. ඒකෙත් මෙන්න මේ වගේ මේ මාක් එකක් ගහලා තියෙනවා අන්තරාය කර ජෛවීය ද්‍රව්‍ය. එතකොට මේකෙන් මේවා ඇල්ලීමෙන් ආග්‍රහණය වීමෙන් ඇඟේ ගෑවීමෙන් ඕනම විදිහකින් යම්කිසි හානියක් වෙන්න පුළුවන් කියන එක තමයි. එතකොට මේ වේස්ට් බින් එකේ ගහලා තියෙන එකේ අදහස වෙන්නේ. එතකොට ලැබ් එකක් ඇතුලේ ගහලා ලැබ් එකක දොර ළඟ හරි එන්ට්‍රන්ස් එකක හරි මේක ගහලා තියෙනවා නම් ඒකේ තේරුම ඔබේ ආරක්ෂාව සලසා ගන්න ඕනේ වඩා හොඳයි. ඒ කියන්නේ ඔබ බාහිර පුද්ගලෙක් නම් ලැබ් එක ඇතුළට නොගිහින් ඉන්න එක හොඳයි. ඔබ ආයතනයේ සේවකයෙක් හරි ඔබ එම මේ සඳහා බලයලත් කෙනෙක් නම් ඇතුළට යන්න ඒ ගියත් ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. කලින් පේපර්ස් වල රෙකෝඩින්ග්ස් ගන්න බැරිද කියලා අහලා තියෙනවා එක්කෙනෙක්. රෙකෝඩින්ග්ස් නැහැ මං දන්න තරමින්. YouTube එකට දාලා තියෙනවා සුනස් මීඩියා මිස්ටර් රෝහිත හරහා කෝඩිනේට් කරගන්න එක මේ දාලා තියෙනවා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හොඳයි අපි ඊළඟ සයින් එකට එමු. මේක නම් ඔයගොල්ලෝ නිතර දැකලා තියෙනවා විද්‍යාගාරවල විතරක් නෙමෙයි මේ ෂෙඩ් වල හැමත් ගහලා තියෙනවා ඉන්ධන පිරුම් හල් වල ගහලා තියෙනවා. වහා ගිනි ගන්නා සුළුයි කියන එක. මේක කෙමිකල් බෝතල් වල අපේ විද්‍යාගාරේ භාවිතා වෙන කෙමිකල් බෝතල් වලත් ගහලා තියෙන අවස්ථාව ඔයගොල්ලෝ දැකලා ඇති. දැකලා නැත්නම් බලන්න වෙලාවක ගිහිල්ලා ලැබ් එකක් පැත්තේ ඔයගොල්ලෝ මේ ආයතනයේ සේවකයේ යෙදී ඉන්න අය නිසා බෝතල් අතට ගන්න අවශ්‍ය නැහැ. එමිට බලන්න මොනවද තියෙන්නේ කියලා මේ මාක්ස් ගහලා මේ ඉක්මනින් ගිනි ගන්න සුළු ද්‍රව්‍ය එනවා නම් අනිවාර්යෙන් මේ සයින් එක ගහපු බෝතල් තියෙන්නේ. මේට අමතරව මේ සයින් වලට මේ දාලා තියෙන සයින් එකට අමතරව තව සයින් පේලියක් දාලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒවයින් කියන ඒවා මම එකිනෙකට විස්තර කරන්න යන්නේ නැහැ. මේ සාමාන්‍ය මූලික ඒවා ටිකක් තමයි මෙතන දැම්මේ.
ඊළඟට මේ මිනි ඔළුවයි ඇටකටු දෙකයි. ඒක නම් කියන්නේ ඔබට ලයිෆ් ත්‍රෙටනින්, ඒ කියන්නේ අන්තරාය කර මේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් මට්ටමේ හානි කර දේවල් තියෙන තැනක්. එහෙම නැත්නම් හානි කර දෙයක්. ඒක තමයි මේකේ මොනවාද හැඳින්වෙන දේ. එතකොට මේ වගේ සටහනක් තියෙන තැනකට ඇතුල් වෙද්දී ඔබ අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න ඕනේ මොන වගේ දෙයක්ද කියන එක දන්නේ නැහනේ. ඒ නිසා විද්‍යාගාරයක දොරේ වගේ ගහලා තියෙනවා නම් ඉතාලම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ කිමිකල් බෝතල් වල අපි මේක නිතර දකිනවා. ඒ කියන්නේ මේක පරිභෝජනය. ඒ කියන්නේ අපි ලැබ් එකේ ටෙස්ට් සඳහා පාවිච්චි කරාට අපිට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පරිභෝජනය කරොත් මේක පෙවුනොත් කැවුනොත් අනිවාර්යෙන් මේ ජීවිතේට පවා හානි වෙන්න පුළුවන් මට්ටමේ දේවල් වලට තමයි මෙහිම සටහනක් යොදලා එවන්නේ. ඊළඟට මේ අන්තිම සයින් එක පළවෙනි එකත් එක්ක ටිකක් එක වගේ. නමුත් ඒක පටල ගන්න එපා. අන්තිම සයින් එකේ දාලා තියෙන්නේ රේඩියෝ ඇක්ටිව් එලිමන්ට්ස් තියෙන තැන්වල දාලා තියෙන සයින් බෝඩ් එක. ඒ කියන්නේ විකිරණශීලී දේවල් තියෙන තැන්වල මේ සටහන ගහලා තියෙනවා. ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති හොස්පිටල් වල එක්ස්රේ ගන්න තැන්වල එහෙමත් මේක ගහලා තියෙන අවස්ථා තියෙනවා. ලැබ් එකේ රේඩියෝ ඇක්ටිව් කෙමිකල්ස් පාවිච්චි වෙනවා නම් ඒවත් මේ ලේබලේ සහිතව තමයි තියෙන්නේ. එතකොට මේ වගේ සයින්ස් වැදගත් වෙයි කියලා අපි හිතනවා ඕගොල්ලන්ගේ එක්සෑම් එකට. මේ මෙතන කතා කරපු දේවල් වලට අමතරව අනිවාර්යයෙන්ම මම නැවත කියනවා බලන්න කියලා කලින් සෙෂන්ස් දෙකම LA එක්සෑම් එකට කරපු එක අනිවාර්යයෙන්ම බලන්න. TO එක්සෑම් එකත් බලන්න ඕගොල්ලන්ට උදව්වක් වෙයි. පැය දෙකක සෙෂන් එකක් සහ පැයක සෙෂන් එකක් දාලා ඇති. ඒවත් බලන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් බලලා අහන්න. අපැහැදිලි තැන් තියෙනවා නම් අහන්න. මේ 11 වෙනි ප්‍රශ්නේ ගැන කට්ටිය අහලා තියෙනවා. පොඩි වැරදීමක්. ඒක මම ප්‍රශ්නේ හරියට බැලුවේ නෑ. පහත් සඳහන් විහාරයෙන් කුමන විවිධ බැක්ටීරියාවක ඇති බව අපේක්ෂා කරයිද කියලා අහලා තියෙන්නේ. එතකොට සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ යාගේ. ඒ වගේම ගොල්ගි උපකරණය. එහෙම නැත්නම් ගොල්ගි ඇපරේටස් කියලා අපි හඳුන්වනවා. මේ ගොල්ගි ඇපරේටස් සහ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් මේ දෙකම සාමාන්‍යයෙන් තියෙන්නේ සූන්‍යෂ්ටිකයින්ගේ. එතකොට න්‍යෂ්ටිය ගොල්ගි දේහ සහ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එහෙම නැත්නම් එන්ඩෝප්ලාස්මික ජාලය කියන එක හම්බ වෙන්නේ සූන්‍යෂ්ටික ජීවීන්ගේ. එතකොට බැක්ටීරියාවක තියනවා කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන් ප්ලාස්ම පටලය. ඒ වගේම මතක තියාගන්න බැක්ටීරියාවට සෙල් වෝල් එකකුත් තියෙනවා. ඒක පොඩි පොඩි විශේෂීකරණය වෙච්ච සෙල් වෝල් තියෙන බැක්ටීරියාවෝ ඉන්නවා. එතකොට දැන් සාමාන්‍ය බැක්ටීරියාවක විභාග ගත්තාම එයා හරි ප්‍රාථමිකයි. අපේ ශූන්‍යෂ්ටික සෛලයකට සාපේක්ෂව ශූන්‍යෂ්ටික සෛලයක තාම විවිධාංගීකරණය වූ විශේෂීකරණය වූ
මේ ව්‍යුහයන් අන්තර්ගත වෙනවා. අපේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න අපේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යන්න. නමුත් බැක්ටීරියාව ගත්තොත් හුඟක් ඇහැට පේන්නේ නැති හුඟක් පොඩි ප්‍රමාණයකක්. එතකොට එයාගේ යාමනය සඳහා බොහොම සරල ව්‍යුහයක් තමයි යාම තුළ තියෙන්නේ. එතකොට එයාගේ ගොල්ගි දේහයක් නැහැ. එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකක් නැහැ. ඊට අමතරව මයිටොකොන්ඩ්‍රියා ඒ වගේ ව්‍යුහයන්ොත් නැහැ. මේකේ බැක්ටීරියාවක ව්‍යුහයේ ඇති බව අපේක්ෂා කරන්න පුළුවන් අපිට මෙතන දීලා තියෙන උත්තර වලින් ප්ලාස්ම පටලය. එතකොට 11ට උත්තරේ B. තව ඒ වගේ අපැහැදිලි වුණු මට මගේ හැරුණු තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. ජපුරේ නේද හෙට එක්සෑම්ස් තියෙන්නේ. මං හිතන්නේ මං කියපුවා පැහැදිලිව ඇහෙන්න ඇති කියලා ඔයගලන්ට මේ අහුණා මදි වගේද එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා නිරෝෂා. එහෙන්නවා අඩු හින්දා වෙන්නේ නැති සවුන්ඩ්ස් මදිද දන්නේ නැහැ පොඩ්ඩක් අනේ වැඩි කරලා අහන්න මට මීට වඩා හයියෙන් කතා කරන්න අපහසුයි. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. ඕගොල්ලන්ට පැහැදිලි තැන් නැති තැන් එහෙම නැත්නම් මේට අදාළ මොනවා හරි ප්‍රශ්න ලැබ් ටෙක්නික් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් චුට්ටක් අහන්න. අ, දැන් හිට එක්සෑම් එකනේ මං හිතන්නේ කට්ටිය සෑහෙන ලෑස්ති වෙලා ඇති කියලා. අමාරු නෑ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ එක්සෑම් එක. රජිත තැන්ක් යූ පැහැදිලි වෙනවා කියලා තියෙනවා. හරි. ආන්සර්ස් ටික ආයෙ බලා ගන්න ඕනේද මම කියන්නම් නැද්ද? පළවෙනි එකට උත්තරේ B, දෙවෙනි එකටත් උත්තරේ B, තුනට B, හතරට ආයෙ B, පහට B, හයටත් B, හතට C, අටටත් C, නවයට A, 10ට A, 11ට B, 12ට D, 13ට D, 14ට D, 15ට B දෙවෙනි උත්තරේ. සලකුණු හඳුනා ගැනීම පළවෙනි එක ජෛවීය අන්තරායකර ද්‍රව්‍ය අඩංගුයි කියන එක. දෙක වහා ගිනි ඇවිලෙන සුළුයි කියන එක. තුන ජීවිත හානි ඇති කරන සුළු ද්‍රව්‍ය අන්තර්ගතයි කියන එක. හතරවෙනි එක රේඩියෝ ඇක්ටිව් සිංහලෙන් විකිරණශීලී මූලද්‍රව්‍ය අන්තර්ගතයි කියන එක. දන්නේ හරි කලින් පේපර්ස් දෙකත් බලන්න ඇටෙන්ඩන්ස් එක්සෑම් එකේ එකක් ඇති ටීఓ එක්සෑම් එකට එකක් ඇති ට්‍රේනි ටීఓස්ලා ගත්ත එක්සෑම් එකට ඒක නම් කලබලෙන් කරේ ඒත් ඔයගොල්ලන්ගේ කෙටි දැනුම් දීමක් තමයි මට ලැබුණේ නමුත් මේ කාල වේලාව තමයි දවස් දෙකක් විතර කලින් දැනගන්න ලැබුණා ඔයාලට එක්සෑම් තියෙනවා කියලා මම පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන දන්නේ නැහැ මම කොළඹ යුනිවර්සිටි එතකොට මම දන්නේ නැහැ ඇත්තටම ජපුරේ කොහොමද එක්සෑම් තියෙන්නේ කියලා අපි මේ සාමාන්‍යයෙන් විද්‍යාගාරය ගැන අහන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න ටිකක් මේ අනුමාන කරලා තමයි මේ දාලා තියෙන්නේ. අතරම පේපර් එකේ ස්ට්‍රක්චර් එකක් ගැන නම් කාල වේලාව ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඔයගොල්ලන් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවද කියලාත් මම දන්නේ නැහැ. කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලියන පේපර් එකක් විතරද උත්තර ඉරි ගහන්නද ලියන්නද එහෙම ඇත්තටම අපි දන්නේ නැහැ. අපිට කොහෙන්වත් දැනගන්න ලැබුණේ ඔයගොල්ලන්ගේ ඇඩ්මිෂන් එකකවත් සඳහනක් නැද්ද? සාමාන්‍යයෙන් එවනවා නේද? එහෙම දැනගන්න නම් ලැබුණේ නැහැ. ග්ලාස්යා මල්ෂා ග්ලාස්යා ගැන පොඩි හැඳින්වීමක් මමත් කළා තියෙනවා.
ඒකයි මම කිව්වේ කලින් සෙෂන් එක බලන්න කියලා. මොකද ඇත්තට මේ සෙෂන් එක විතරක් බලලා නම් එක්සෑම් එකට යන එක මදි. අනිවාර්යෙන් අරක බලන්න. ඒකෙත් මම ග්ලාසය ගැන කතා කරලා තිනවා. සාමාන්‍යයෙන් විද්‍යාගාරයක බහුලව භාවිතා වන බීකරය, මිනුම් සරාව, ප්ලාස්කු, ඊට පස්සේ වීදුරු පිපෙට්ටු, බියුරෙට්ටුව මේ වගේ උපකරණ ඊටාම වැදගත්. හඳුනා ගැනීමට ඔබ පුළුවන් වෙන්න ඕනේ ග්ලාස් අඳුර ගන්න ඒවැ භාවිතයන්. දැන් බීකරයක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ද්‍රාවණ මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මිනුම් සරාවක් පාවිච්චි කරන්නේ ද්‍රාවණ හරියටම පරිමාව මැනගන්න. ඊට පස්සේ ප්ලාස්කුවක් ආයි නැවත ද්‍රාවණ හදන්න. ඊට පස්සේ පිපෙට්ටුවක් ඒ ප්‍රමාණ නිවැරදිව ඉතා නිවැරදි මිනුම අවශ්‍ය අවස්ථාවල පිපෙට්ටුවෙන් කුඩා කියන්නේ ලොකු මිනුම් සරයි මනින්න පුළුවන් එක පිපෙට්ටුවෙන් මනින්නේ නැහැ අපි. පොඩි ප්‍රමාණයක් නිවැරදිව මැනගන්න අපිට පිපෙට්ටුව පාවිච්චි කරන්න පුළුවන්. බියුරෙට්ටුව අපි පාවිච්චි කරනවා අනුමාපන සඳහා. ඊට අමතරව දැන් ওই ග්ලාස් එකවල ප්ලේන් ග්ලාස් එක සහ දුඹුරු පාට බෝතල් මේ බ්‍රවුන් කලර් ග්ලාස් එකක් තියෙනවා. එතකොට මේ බ්‍රවුන් කලර් එක ගන්නෙ මේ රියැක්ටිව් සබ්ස්ටැන්සස් අයඩින් සොලියුෂන් මේ වගේ දේවල් ගබඩා කරන්න අඳුරේ තියන්න ඕන දේවල් ගබඩා කරන්න. අනිත් ඒවා සාමාන්‍ය විදිහට ට්‍රාන්ස්පරන්ට් බෝතල් වල දාන්න පුළුවන්. විදුරු බෝතල් වල දාන්න පුළුවන්. ඊට පස්සේ විදුරු පුනීල ඔය වගේ දේවල් ලැබ් වල තියෙනවා. මූලික වශයෙන් අර ටික දැනගෙන ඉන්න. ම්ම්, තව මොනවා හරි දැනගන්න ඕනද ඉක්මනින් විනාඩි දෙකක් විතර අපිට තියෙනවා තව සාකච්ඡා කරන්න මොනවා හරි තියෙනවා නම් ඉක්මනින් කියන්න. දන්න විදිහට ටක් ගාලා කියාගෙන යන්නම් මම. ඔයාලා බය වෙන්න එපා. එක්සෑම් සාමාන්‍යයෙන් හුඟක් අමාරු නැහැ. කරගන්න පුළුවන්. ගොඩක් දැන් පහුගිය දවසක තිබුණා ටෙක්නිකල් ඔෆිසර් ට්‍රේනි ග්‍රේඩ් එකට ගන්න. ට්‍රේනි ටෙක්නිකල් ඔෆිසර්ස්ලාව ගන්න. ඇටෙන්ඩන්ට්ලා ප්‍රොමෝට් කළා. ඒ එක්සෑම් එකෙත් බොහොම බරපතල ප්‍රශ්න අහලා තිබුණ නැහැ. එතකොට ඒ පිළිතුරු කියන්නේ ලියන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න අහලා තිබුණ නිසා බය වෙන්න එපා. ඔයගොල්ලෝ හොඳට ලෑස්ති වෙන්න. මේකත් ආයෙ බලන්න. ප්‍රශ්න පත්‍රේ ඊට පස්සේ මොන හරි සටහන් කරගත්ත ඒවා දැන් මේ මම කියනකොට සටහන් කරගත්ත ඒවා තියෙනවා නම් ඒවත් බලන්න. වීඩියෝස් දෙකත් බලන්න. ඊට අමතරව නිකන් Google එකේ සර්ච් කළත් ඔයගලන්ට මේ ග්ලාස් එයා ඒ වගේ දේවල් ඊට පස්සේ ලැබොරටරි සේෆ්ටි pH මීටර් එක pH අගයන් ඊට පස්සේ ස්ටෙරිලයිසේෂන් ජීවාණුහරණය ගැන ඒ වගේ දේවල් ගැන එහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ ඉන්වෙන්ටරි බුක් එකක් කියලා එකක් තියෙනවා විද්‍යාගාරයක සහ අපේ දෙපාර්තමේන්තුවක් ගත්තොත් ඒකේ තියෙන සියලුම බඩු විද්‍යාගාරයේ බඩු වෙනම රසායන ද්‍රව්‍ය වෙනම ඊට පස්සේ එදිනදා භාවිත වෙන ද්‍රව්‍ය වෙනම ආදී වශයෙන් බුක්ස් තුනක් මේන්ටේන් කරනවා කන්සියුමබල් ඉන්වෙන්ටරි එක කෙමිකල් ඉන්වෙන්ටරි එක සහ ගුඩ්ස් නෝමල් ඉන්වෙන්ටරි එක. එතකොට ඒවා නිවැරදිව සටහන් කරලා තියෙනවා මේ දේවල් චෙක් කරන්න අවශ්‍ය වුණාම සහ ඒවා නිවැරදිව පවත්වාගෙන යන සහ ඒවා ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ දේවල් කරනවා දෙපාර්තමේන්තුවක් ඇතුලේ. ඊට අමතරව ඉතින් ලැබොරටරි ක්ලීනින් ගැන හොඳටම බලා ගන්න ඕගොල්ලෝ. ලකුණු උඩද පාස් කරන්න කියන එක නම් ඒක මම ඇත්තටම දන්නේ නැහැ ඔයගොල්ලෝගේ දන්න තරමින් විශ්වවිද්‍යාල පනතේ තියෙනවා ක්‍රයිටීරියාස්. එතකොට මම දන්නේ මම ටෙක්නිකල් ඔෆිසර් ගිය එක්සෑම් එක නම් ලකුණු අනුව තමයි පාස් කරේ. ලකුණු වලින් විශාල තරගයක් තිබුණා. එතකොට ඒ විදිහට තමයි තිබුණේ. ඔයගොල්ලෝගේ විශ්වවිද්‍යාලය අනුව සහ විශ්වවිද්‍යාල පනතේ තියෙන විදිහට තමයි ඉතින් මේ ප්‍රොමෝෂන්ස් හම්බ වෙන්නේ. එතකොට මොනවාද ක්ලීනින් ගැන බයෝ සේෆ්ටි ගැන මේ විද්‍යාගාරයක මේ මොනවාද ආරක්ෂිතව වැඩ කරද්දී අවශ්‍ය වෙන දේවල් ගැන ස්ටෙරිලයිසේෂන් ඊළඟට මොනවාද මූලික උපකරණ ඊට පස්සේ තව මොනවාද දැහි අඬුව වගේ උපකරණත් ඔය මේ ග්ලාස් එක විතරක් නෙමෙයි දැහි අඬුව ඊට පස්සේ බන්සන් දාහකය ස්පීතු ලාම්පුව තෙපාව කම්බි දැල්ල ඔය වගේ උපකරණ ගැන පොඩි අදහසක් තියාගන්න ඒව ගැනත් ඉතින් දැනගෙන ඉන්න එක හොඳයි එක්සෑම් එකට යන්න ඊළඟට
ඒ දේවල් දැනගෙන ඉන්න තමුණද ඔයගොල්ලන්ගෙන් අහයි කියලා හිතන්න පුළුවන්. සාමාන්‍ය දැනීම එදිනෙදා මේ දවස්වල කාලීන මාතෘකාවලින් මොනවා හරි සමහර විට අහයි. මම ඒකයි ලෙප්ටෝස්පයිරොසිස් ප්‍රශ්නේ දැම්මේ. තව මොනවා හරි තියනවා නම් අහන්න හෙට එක්සෑම් එක. හරි මාෂා. මම හිතන්නේ ඕගොල්ලොන්ට මේ දේවල් වලින් එක්සෑම් එක හොඳින්ම කරගන්න පුළුවන්. බය නැතුව හොඳ කොන්ෆිඩන්ස් පිට කලබල වෙන්නේ නැතුව අන්තිම මොහොතේ දුවගෙන යන්න එපා. මේ පිළිවෙලට කල් වේලා ඇතු ගිහිල්ලා නිරවුල් මනසකින් එක්සෑම් එක ලියන්න. අපි බොහොම සතුටුයි ඔබ ප්‍රොමෝෂන් එකක් අරන් සේවයට තවදුරටත් එකතු වෙනවට. එහෙනම් හැමෝටම සුබ පතනවා එක්සෑම් එක හොඳට කරගන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. සෙෂන් එක මෙතනින් එන්ඩ් කරනවා. එහෙනම් හැමෝටම good luck. Thank you, Miss.